සඳ නොබිඳී ළඟ පාත ඉඳ තනි රකිමි තුන් Hello ළමයි, welcome back to my YouTube channel. අද මම ඔයාලට ගෙනාවේ වෙනස්ම විදිහේ vlog එකක්. ඉතින් ළමයි මේ වෙසක් සතියේනේ මේ පාර අපේ අක්කගේ බර්ත්ඩේ එක හරියටම යෙදිලා තිබ්බේ වෙසක් පොය දවසේ. ඉතින් වෙනදට අපි නිකම් බර්ත්ඩේ පාටියක් සමරන එක වෙනුවට මේ පාර අපි හිතුවා ඊට වඩා ලොකු දෙයක් කරන්න ඕනි කියලා. ඒක නිසා අපි කතා වුණා අපේ ගෙවල් ළඟ තියෙන වැඩිහිටි නිවාසයකට පුංචි දානයක් දෙන්න ඕනි කියලා. අපි හවස් වරුවේ තේ පානයකුත් සෝදානම් කරලා තිබ්බ නිසා ඒකට අවශ්‍ය බඩික්කුත් අරගෙන තමයි අපි ගියේ. අපිට මෙතන ඉන්න ගොඩක් අයත් එක්ක කතා කරාම තේරුණේ මේ අය මෙහෙට එන්න කලින් ගොඩාක් හොඳ ජීවිතයක් ගත කරලා තියෙනවා කියලා. ඉතින් හරිම සංවේදී කතාවක් තමයි මේ හැමෝටම තිබ්බේ. මේ වීඩියෝ එක බලන ඔයාලට කියන්න තියෙන්නේ ඔයාලගේ අම්මලා තාත්තලා ආච්චිලා සියලාව එයාලා වයසට ගියාට පස්සේ අතහරින්න එපා. එයාලව අන්තිම මොහොත වෙනකම්ම පරිස්සමින් බලා ගන්න. ඉතින් මම ආදරෙන් ඔයාලගෙන් ඉල්ලීමක් කරන්න කැමතියි. මේ වගේ තැනකට ඔයාලගේ රත්තරන් දෙමව්පියන්ව ගෙනත් දාන්න කලින් දහස් පාරක් නෙමෙයි අනන්ත වාරයක් හිතන්න. ඔයාලගේ දෙමව්පියෝ ඔයාලා පුංචි කාලේ කොච්චරනම් ඔයාලට කැපකිරීම කරලා ඇත්ද? ඔයාලා මේ අද ඉන්න තැනට ගේන්න එයාලා කොච්චරනම් දුක් මහන්සි වෙලා වැඩ කරා ඇතිද කියලා. අපි ඒවල ටිකක් ඉවර කරලා එතනට සමුදීලා එනකොට පොඩ්ඩක් හවස් වෙලා තිබ්බා. ඊට පස්සේ අපි කෙලින්ම ගියේ මුතියාංගන පන්සලට. මේ දවස්වල හැමෝම පෙරහැර දන්සල් සහ අනිකුත් වැඩ කටයුතු වලට සූදානම් වෙන ගමන් තමයි තියෙන්නේ. ඒ වගේම තමයි අද අපේ පන්සලේ ආලෝක පූජාව තියෙනවා. මේක සාමාන්‍යයෙන් හැම මාසෙකම වගේ තියෙන ලොකු පින්කමක්. ඊට පස්සේ ළමයි මම රූම් එකේ පොඩි ඩෙකොරේෂන් වගේක් තිබ්බා. මම ඒ ටික කරලා ඉවර කරා. මොකද මට හිතුණා ඒ ටික අදම කරන එක ලේසි වෙයි කියලා. ඉතින් ළමයි ඔයාලට මේ vlog එකෙන් බර්ත්ඩේ එකේ වීඩියෝස් නම් බලා ගන්න වෙන්නේ නැහැ. මොකද කිව්වොත් ඉතින් වෙසක් පොය දවසට සාමාන්‍යයෙන් අපි ගෙදර ඉන්නේ නැහනේ. එළියට යනවා, දන්සල් වඳිනවා, පන්සල් යනවා. මේ වැඩත් එක්ක මට ඔයාලට vlog එකක් ගේන්න තරම් වෙලාවක් තිබ්බේ නැහැ. ඔන්න ඉතින් වෙසක් පොයක් පාවා. අපි කතා වුණ විදිහටම මේ යන්නේ මහියංගන පන්සලට. සාමාන්‍යයෙන් අපි හැමදාම වගේ වෙසක් පොය දවසට මහියංගනේ පන්සලට අනිවාර්යෙන්ම යනවා. යන අතරමඟදී අපි දන්සල් වදින්නත් අමතක කරේ නැහැ. Eder arrangiado bhai. ඊට පස්සේ අපි කාලා ඉවර වෙලා මහියංගන පන්සලට ආවා. සංකාශෝක හැවෙන සිත දරාගෙන සන්දාවලාරත් පැහැවෙන වෙලාවට
දෙමන හිර නිසා අමුතුම වැඩ යන්නේ අසම එහෙනම් ළමයි අදට ව්ලොග් එක මෙච්චරයි. මෙච්චර වෙලා මගේ ව්ලොග් එක බලපු ඔයාලා හැමෝටම මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඉස්සරහටත් මේ වගේ ලස්සන ව්ලොග් එකක් ගන්න බලාපොරොත්තු වෙන්න මම අදට සමුගන්නවා. එහෙනම් එතකන් ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න. බයි.